කොහොමද ඔයාලට ඉතින් ඔන්න තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා අතරට එන්න හිතුවා. මේ මගේ යාළුවෙක් කිව්වා හිනා මුණු පාපිස්සි දෙකක් ඕන කියලා. මම දැන් මේක මහන්න ලෑස්ති. මේ දැන් රවුම හදාගෙන මම තියෙන්නේ. මම මේක කොළ පාටින් මහන්න හිතුවා. මේ පාටින් කොළ එකක් කොළ පාටින් මාලා අනිත් එක මිදුමුරු පාට කුණුලේ පාට වගේ මේකෙන් මහන්න කියලා හිතුවා. ඉතින් දැන් මම මේ පාපිස්සි S2 කටියෙම ඇඳගෙන තියෙන්නේ. මේ මම හරියට මෙහෙම පාපිස්ස මෙහෙම දෙකට නමලා සමාන මේ දෙපැත්තම මෙහෙම කරලා මේ විදිහට නමලා මෙහෙම තමයි මේ නැම්මට අනුව බැලන්ස් කරලා තමයි S2 ඇඳගෙන කටත් මේ විදිහට දෙපැත්තට බැලන්ස් කරලා මෙහෙම හදාගෙන තියෙන්නේ. ඉනාමුනේ ගාන නීට් එකට තියෙන්න ඕන නිසා තමයි එහෙම හරි මැදින් නමලා මේක හදාගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේම මට තව දෙයක් කියන්න ඕනේ යාළුවනේ. අපි මේ පටි කපා ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි මේ පටිය මුලින් ඉඳලා අගට යනකල් එකම ගානකට කපා ගන්න ඕනේ. මේ සමහර තැන් හීනේ සමහර තැන් මහතයි එහෙම බෑ. එකම ගානකට මේ විදිහට කපා ගන්න ඕනේ. මේ හැම පටියක්ම එහෙමයි. ඒකට හේතුව තමයි මේ විදිහට එකම ගානකට කපා ගත්තොත් අපි මේ මහ ගන්න රැලි ටික එක ගානකට ලස්සනට එනවා. මේ විදිහට මේ විදිහට එකම ගානට ලස්සනට රැලි ටික මහ ගන්නකොට ඒ විදිහට එනවා. මේක දැන් සමහර තැන් හීනි සමහර තැන් මහත් වුණොත් එහෙම ඉතින් මේ එතකොට මේ රැලි පටි ඇද වෙනවා. ඒ නිසා තමයි මම කිව්වේ එකම ගානකට මේ පටි ටික කපා ගන්න ඕන. එතකොට හරි ලස්සනට මේ පිළිවෙලට රැලි ටික අපිට මහ ගන්න පුළුවන්. මගෙන් සමහර අය කමෙන්ට් දාලා තිබ්බා කොහොමද රැලි පටි හදාගන්නේ කියලා. මට තියෙන සෝජි මැෂින් එකක් යාළුවනේ. ඒකේ තියෙන මැෂින් එකට ආපු නෝමල් පුට්ටකින් තමයි මම මේ රැලි මහගන්නේ. මම වෙන කිසිම පුට් එකක් භාවිතා කරන්නේ නැහැ. මැෂින් එකටම ආපු නෝමල් පුට්ටකින් තමයි මම රැලි හදාගන්නේ. ඒ වගේම මට ඔයාලට තව දෙයක් කියන්න ඕන. මම ඊයේ ගියා අඩිරිදි ගන්න යාළුවනේ. හැබැයි ඩෙනිම් රිදි නම් තිබ්බේ නැහැ මට අඩියට ගන්න. මේ හොඳ ශක්තිමත් රිද්දක්. මම හිතන්නේ මේ කලිසම් රිදි කියලා මේ කපණ්ඩත් ලෝභ හිතන වගේ හොඳ අලුත් රෙදි ටිකක්. මට මේ රෙදි ටිකට මට ගියේ යාළුවනේ රුපියල් 490ක් වගේ අඩු මුදලක්. ඉතින් මේ බලන්න ලොකු තනිපළු තියෙන මේ මම දැන් මේ වගේ රවුම් මේ රෙදි ටිකෙන් මට මේ වගේ රවුම් 15ක් විතර වගේ කපා ගන්න පුළුවන්. හිනා මූණු මහන්න පුළුවන් මේ රවුම් අඩි 15ක් විතර වගේ කපා ගන්න පුළුවන්. මේ කෑලි මුට්ටු කර ඉන්නේ මේ තනිපළුවට මේ රවුම් කපා ගන්න පුළුවන්. ගොඩක් වටිනවා ඒ රෙදි කෑලි ටික මට කපන්නත් ලෝභ හිතෙනවා. මේ අලුත් රෙදි වගේ තියෙන ඒ ගැනත් කියන්න ඕන. ඉතින් අද මේ පාපසිය තුනේ වැටි ඉවර කරන්න ඕන. මේක තමයි තියෙන වැඩ. ඉතින් තමයි දවස ගෙවෙන්නේ. බලමු මේ ටික කොහොමද මම ඉවර කරගන්නේ කියලා. ඒ වගේම අපි මේ පාපසිය ඇතුළට රැලිපටි අල්ල ගන්නකොට ළඟට රැලිපටි එකක ළඟට අල්ල ගන්න ඕනේ යාළුවනේ. ඒක තමයි පාපිස්සට පිරුණු බවක් ලස්සන නිමාවක් තියෙන්නේ. ඔයාලට කැමති නම් ඈතින් අල්ල ගන්නත් පුළුවන්. හැබැයි මම කියන්නේ රැලිපටි ළඟට අල්ල ගන්න තරමට හොඳයි. ඒ වගේම රැලිපටිය මහලා ඉවරුනාම අවසාන ටැග් කරන්නත් උන අවසානයේ වගේම පටන් ගන්නත් ටැග් කරන්න ඕනේ. එතකොට තමයි පාපිස්සට හොඳ ශක්තිමත් බවක් තියෙන්නේ. මේ ළඟට රැලිපටි මේ ඉතින් ළඟට මහන්න ඕන. එතකොට තමයි දකින්න කෙනාට උනත් පාපිස්ස ගන්න ආසයි තියෙන්නේ.
ඔන්න ඉතින් යාළුවනේ මං පාපිසි දෙක මහලා ඉවරයි. මේක පාපිස්සක්. මේ තව පාපිස්සක්. ලස්සනද පාපිසි දෙක. ඉතින් මට ඔයාලට කියන්න ඕන මං ඉතින් මේ පාපිස්සි මේ විදිහට රටට කහ පාටින් නිකන් ප්‍රේම එක වගේ මෙහෙම මට දාන්න හිතුණා. එතකොට පාපිස්ස ලස්සනින් මාවක් එනවා කියලා හිතුණා. මේකෙත් මම රතු පාටින් මෙහෙම ප්‍රේම එක වගේ දැම්මා. අපි ඉතින් පාපිස්සක් මානකොට ලස්සන පිළිවෙල ලස්සනින් මාව ගැනත් හිතන්න ඕනේ. ඉතින් මම පාපිස්ස දෙක මහලා ඉවරයි. ඉතින් යාළුවනේ මට ඔයාලට කියන්න ඕන දැන් කෙනෙක් කියන්න පුළුවන් සාමාන්‍යයෙන් මම නම් දැන් මේ පාපිස්සක් මානේ රුපියල් මේ පාපිස්සක් විකුණන්නේ රුපියල් 250කට 280කට වගේ මුදලකට. ඉතින් එතකොට කෙනෙක් කියන්න පුළුවන් අයියෝ රුපියල් 250 280 කියන්නේ පොඩි මුදලක් නේ. එහෙම කියලා කෙනෙක්ට හිතන්න පුළුවන්. ඒත් මම හිතන්නේ එහෙම නෙමෙයි. දැන් මේකට යන කොස්ට් එක හදලා බලුවොත් මේ මම ගන්න රෙදි බූල් පැනල් රෙදි මේවා මං කිලෝ එකක් ගන්නේ 150ක් වගේ මුදලකට. එතකොට මේ බූල් පැනල් මේ රෙදි වලින් මේ රැලිපටි හදාගත්තාම කිලෝ එකකින් රැලිපටි හදාගත්තාම මට මේ වගේ පාපිසි දෙකක් මහලා තව චුට්ටක් විතර ඉතුරු වෙනවා. ඒ වගේ මම ඔයාලට කිව්වේ මේ අඩි රෙදි මේ අඩියකට මට කොස්ට් එක ගියලා තියෙන රුපියල් 50ක් වගේ වියදමක්. ඉතින් එහෙම හදලා බලපුවාම කරන්ට් එකටත් මම රුපියල් 30ක් වගේ දල වශයෙන් දැම්මොත් මට මේ පාපිස්සකට වැය වෙලා තියෙන රුපියල් 155ක් වගේ මුදලක් යාළුවනේ. ඉතින් එහෙම බැලුවාම මට මම මේ පාපිස්ස 250කට විකුණුවා කියලා හිතන්නකෝ. එතකොට මට රුපියල් 100ක වගේ ලාභයක් තියෙනවා. ඉතින් මේ වගේ පොඩි අඩු මුදලක් වියදම් කරලා පටන් ගන්න පුළුවන් ස්වයං රැකියාවක් කරන එක හොඳද නරකද කියලා ඔයාලම තීරණය කරලා බලන්න. ඒ වගේම තව දෙයක් මට කියන්න ඕන. මම ඉතින් නිකන් ගෙදර ඉන්න ගමන් මෙහෙම පාපිසි එක දෙක වගේ මම අහන්න හිතුවා. නිකන් ඉන්න නිසා මාත් මැෂින් එකකුත් තියෙන නිසා. ඉතින් මට මේවා කොහෙටවත් විකුණන්න අරන් යන්න බෑ. මොකද මට අවුරුදු 3ක පොඩි බබෙක් ඉන්නවා. ඒත් එක මට මේවා පාරක් අයිනවත් තියාගෙන විකුණන්න බෑ යාළුවනේ. ඉතින් ඒ නිසා මම හිතුවා YouTube channel එකක් හදාගෙන ඒ වගේම Facebook page එකක් හදාන මම මහානේව වීඩියෝ කරලා අප්ලෝඩ් කරනවා කියලා. එහෙම හිතලා ඉතින් මං නිකන් වගේ තමයි එහෙම මේ අප්ලෝඩ් කරේ මගේ වීඩියෝ. ඉතින් කියන්න සතුටුයි. මට ගොඩාක් අයගෙන් කමෙන්ට් තියෙනවා. හරි ආදරේ හිතෙනවා. ඔයාලා තමයි ඉතින් මගේ ලොකුම ශක්තිය. මම හැමෝටම ආදරේ. වෙලාවකට සමහර දවස්වල බිස්නස් එකක් එහෙම ඉන්නේ නැතුණාම නවත්තන්නත් හිතෙනවා මේක. ඒත් ඉතින් ආදරණීය යාළුවෝ ඔයාලා මට කමෙන්ට් කරනකොට මේ ආය වීඩියෝ කරන්න ලොකු ශක්තියක් ඇති වෙනවා. ඉතින් ඔයාලා හැමෝටම මං ආදරේ. ඒ වගේම අදත් මගේ වීඩියෝ මොනවා හරි දෙයක් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් වුණා කියලා හිතනවා නම් මම ෆලෝ කරන්න මට කමෙන්ට් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයාලා තමයි මගේ ලොකුම ශක්තිය. ආදරේ ඔයාලා හැමෝටම. ඉතින් තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.